මේ ඉන්නේ දෙමලිච්චෝ. ඔයාලා දැකලා ඇති යාළුවනේ මේ දෙමලිච්චෝ. මෙයාලා ඉතින් අපට ගොඩක් ප්‍රයෝජනවත් කුරුල්ලෝ జాතියක්. මේගොල්ලෝ ඉතින් පණුවෝ, ගොළු බෙල්ලෝ වගේ සත්තු జాති තම ආහාරයට ගන්නෙ. ඔය පරිසරයේ එල්ල දෙන වී ඇට, බත් ඇට ඒ වගේ දේවලුත් මේගොල්ලෝ කෑමට ගන්නවා. බොහොම අහිංසක සත්තු జాතියක් මෙයාලා. මේ මගේ ඔළුඩත් එකක් ඉන්නවා. ඒගොල්ලොන්ට හතුරෙක් එමවත් ඒගොල්ලෝ හයියෙන් කෑ ගහන ඔක්කොම එකතු වෙලා. ඒ කියන්නේ මේ එයා අනුතුරු වැගීමක් කරන ඒගොල්ලෝ ටික එකතු වෙලා මේ දෙමළච්ච සත්‍යයදී හයියෙන් කෑ ගහනවා. යාලා මේ ඒගොල්ලොන්ට අනුතුරක් වගේ දැවුනොත් ඔය සර්පයෝ අනම්මන හිටියොත් එහෙම ඒගොල්ලෝ කෑ ගහනවා හයියෙන්. ඒතකොට අපිට දැනගන්න පුළුවන් මේ සර්පෙක් ඇවිල්ලා කියලා. බොහොම ප්‍රයෝජනවත් සත්තු జాතියක් මෙයාලා. ඔක්කොම එකට තමයි ඉන්නේ. තනි තනි ඉන්නේ. දැන් ඔය වතුර භාජනයක් හොයන්නේ නාන්න. ඔක්කො ටික දුලා නානවා. වතුර භාජනයක් තිබ්බොත් නානවා. මොකද කියන්නේ යාළුවා අපි වතුර භාජනයක් තියලා බලමුද මෙයාලට? ඔතන එතන භාජනයක් තියෙනවා. ඒ භාජන වල අපි වතුර එකක් තියමු මෙයාලට. ඔකට તો නානවා බැලුවා මෙයාලා. වතුර එකක් තියලා පැත්තලා බලමු ඈ. තව ටිකක් හේවන්න කරන්න උඩ කළ බලමු පොඩ්ඩක් අපි. උතරයි මෙතන උන්ට.
මෙයාලා යන්නේ අතන බත් තියෙනවා බත් කන්න යන්නේ. බත්තට දාලා තියෙන ඒවා කන්න යන්නේ. ඕන් දැක්ක නේද හයියෙන් කෑ ගන්න ඔය. මේ බල්ලෙක් එනවනේ බල්ලට තමයි හයියෙන් කෑ ගන්න. මං තීව වතුරකට වාග කියන්නේ. බොන්න. වතුර බොන්න ඕකෙන්. යන්න. හොඳයි යාළුවනේ අපි මේගොල්ලෝ නාන වීඩියෝ එකක් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.